කැනඩාවේ ඉන්නවා නම් ජීවිතේ කවදර දවසක් තමන්ගේ ගේ විකුණන්න වෙනවා. ලංකාව වගේ නෙමෙයිනේ. දැන් අහලා තියෙනවද අර ඉච්-සයිකල් කියලා එකක්? ඒ ඉච්-සයිකල් කියලා කියන්නේ හැම කෙනෙකුටම මොනවා හරි දෙයක් ගත්තොත් එහෙම යම්සි කාලයකදී ඒක විකුණන්න හිතෙනවා සහ වෙනවා. උදාහරණ ගමුකෝ අපි ගමුකෝ මොකක්ද ඉච්-සයිකල් එක? ෆෝන් එක. දැන් ගොඩක් වෙලාවට ෆෝන් එකක් ගන්නේ අවුරුදු දෙකක කොන්ට්‍රැක්ට් එකකටනේ. ඒතර ෆෝන් එක අරගෙන කාලයක් යනකොට අවුරුද්දක් එකමාරක් යනකොට දැන් හිතනවා දැන් මගේ දැන් ඊළඟ කොන්ට්‍රැක්ට් එක ඉවරයි. මම දැන් ඊළඟ ෆෝන් එකට මාරු වෙන්න ඕනේ කියලා අර හිතවිල්ල ඔලුවට එනවනේ. ඒක තමයි ඒ ෆෝන් එක ඉච්-සයිකල් එක අවුරුදු එකමාරක් දෙකක්. සාමාන්‍යයෙන් කැනඩාවේ රියල් එස්ටේට් ගත්තොත් එහෙම තමන් ඉන්න ගෙදර සමහරට අවුරුදු 5ක් 6ක් 7ක් විතර වෙනවා ගොඩක් වෙලාවට ඒ සයිකල් එකට. ඉතින් ඒකට හේතුව තමයි ලංකාව වගේ නෙමෙයිනේ. කැනඩාවේ තමන්ගේ ගෙදර ලංකාව වගේ නම් ඉපදිච්ච නම තමයි ගොඩක් වෙලාවට සමහර වෙලාවට ජීවත් වෙන්නේ. මෙහෙම නෙමෙයිනේ. මෙහි ගයක් අරගන්නවා. ඒක විකුණලා තව ගයකට යන එක සාමාන්‍ය දෙයක්නේ. සාමාන්‍යයෙන් කියනවා කෙනෙක්ගේ ජීවිත සමහරලාට ගෙවල් 3ක් විතර තියෙනවා කියලා. ඒ කියන්නේ මොකද? ගෙවල් 3කට විතර සමහරලාට මූව් වෙනවා. ඉතින් ඒ හින්දා ඒක සාමාන්‍ය දෙයක්. දැන් පටන් ගන්න ගෙදර අපිට ෆස්ට් ටයිම් හෝම් බයර් ගෙදර විදියට ගත්ත ගයක් වෙන්න පුළුවන් නේ. ඊට පස්සේ කාලයක් යනකොට සමහරලාට ෆැමිලි එක ලොකු වෙනකොට ළමයි ලොකු වෙනකොට නීඩ්ස් වෙනස් වෙනකොට ඊට පස්සේ ඒ ගෙදර විකුණලා තව ගෙදරට මූව් වෙනවා. ඒක අපි මූව් අප් ගයක් කියලා කියනවා. එතකොට ඒ වගේ ගෙදරක ජීවත් වෙලා සමහරවිට කාලයක් යනකොට ළමයි ලොකු වෙලා ගෙදරින් ගියාට පස්සේ සමහරවිට පඩිපෙළ නගින්න අපහසු වුණාම ගේ ලොකු ගයක් ක්ලීන් කරගන්න කරදර වෙනකොට ඊට පස්සේ ඒකෙන් තව ගයකට මූව් වෙනවා. තමන්ට පහසු විදියට මේන්ටේන් කරගන්න පුළුවන් ගයකට. ඉතින් ඒකට මූව් ඩවුන් කිව්වට ඒකත් එලිවේටින් ද ලයිෆ්ස්ටයිල් තමයි. මොකද මේ හැම සිටුේෂන් එකේදීම උදව් වෙන්නේ තමන්ගේ ලයිෆ්ස්ටයිල් එකටනේ. ඒ ගාමිනිස් හෝම් බයි චැලෙන්ජ් එකේ 6 වෙනි දවස්. ඊට ආයි හම්බෙමු තවත් වීඩියෝ එකකින්.